අපේ බෝසතාණන් වහන්සේ අකීර්ති පඬිත කාලයේදී වෙස්සන්තර මහ රජුරුවන් තවුස්දන් පුරන කාලයේදී සක්දේව රජතුමා ඉදිරියේ ප්‍රකාශ කළ තියෙන ප්‍රාර්ථනාවක්. බාලං පස්සේන සුනේන ච බාලේන සංවසේ බාලේන අල්ලාපසල්ලාපං කරේන ච රෝචයේ. පස්පව් දස කුසල් කරන අකෘතඥ වූ බාලයන් ගැන අහන්න නොවේවා, දකින්න නොවේවා, ආශ්‍රයයට නොවේවා, කතා කරන්න නොවේවා, එවැන්නෙකුගේ වචනයක් මට ප්‍රිය නොවේවා කියලා පැතුවා. අනයං නොයති දුම්මේ දෝ අදුරායන් නියුඤ්ජති දුන්නයෝ සේයසෝ හෝති සම්මා උත්තෝපකුප්පති විනයං සෝන ජානාති සාදු තස්ස අදස්සනං. ඒමේ අසත්පුරුෂ බාල අනුවන පුජ්‍යලයා නොමඟ ගමන් කරමින් ඇසුරු කරන්නා නොමඟට ඇදගෙන යනවා. එවැගේම අයහපත් පිළිවෙත් අනුගමනය කරන යහපත් ගුණ ධර්ම පිටු දකිනවා. ආවාදයක් අනුශාසනයක් කළ තැන නයාට පොල්ලෙන් ගහා වගේ කිපෙනවා. ඕ ධර්මයේ විනය දන්නේ නැහැ. එවැන්නෙකුගේ ආශ්‍රයයක් මට නිවන් දක්වා නොවේවා කියලා පළමුවෙන් ප්‍රාර්ථනා කළා. ඊළඟට උන්වහන්සේ කියා හිටියා මෙහෙම. ධීරං පස්සේ සුනේ ධීරං ධීරේන සාසං වසේ ධීරේන අල්ලාපසල්ලාපං කරේ තංචරෝචයේ. සිල්වත් ගුණවත් නැනවත් මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා ගුණ ඇති. එවැගේම සුගති මඟට නිවන් මඟට අනුව ජීවත් වෙන අසුරු කරන්නම් යහපත් මඟට යොමු කරවෙන ධීර වීර ගුණ ඇති කල්යාණ මිත්‍රයන් ගැන අහන්ටත් ලැබේවා, දකින්නත් ලැබේවා, අසුරටත් ලැබේවා, කතා කරන්නත් ලැබේවා. එවැන්නන්ගේ වචනේ මට ප්‍රේමනාප වේවා කියලා ප්‍රාර්ථනාවක් කළා. නයං නයති මේධාවි අදුරායන් නයුඤ්ජති සුනයෝ සේයසෝ හෝති සම්මා උත්තෝන කුප්පති විනයං සෝ පජානාති සාදු තේන සමාගමු. කල්යාණ මිත්‍රයන් වහන්සේ සුමඟ ගමන් කරමින් ඇසුරු කරන්නා සුමඟට යොමු කරගන්නවා. අයහපත් පිළිවෙත් පිටු දකිනවා, යහපත් ගුණ ධර්ම අනුගමනය කරනවා. ආවාදයක් අනුශාසනාවක් කළ තැන දොහොත් මුදනින් පිළිගන්නවා. ධර්මයේ වෙන්නේ ඒතනත්තා මනමින් දන්නවා. එවැන්නෙකුගේ ආශ්‍රය මට නිවන දක්වා ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා. මේ වාගේ බෞද්ධයන් හැමදාමත් දානයක් දුන්නා, සීලයක් රැක්කත්, භාවනාවක් කරතත්